අපේ කාන්තාකරුතු ඇමැතුමිය සරෝජ පොරාජ් ඇමැතුමිය සම්බන්ධව දිගු කාලයක් තිස්සේ. එතුමි ඉලක්ක කරගත්තු ඉතාම නරක වැරදි ඉතාම සදාචාර විරෝධී දේශපාලන ප්‍රහාරයක් දියත් කරන මං අවංකව ඉල්ලා සිටිනවා සාධාරණ මුස්ලිම් උගතුන්ගෙන් සාධාරණ මුස්ලිම් විද්වතුන්ගෙන් සාධාරණ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් මේක නතර කිරීම සඳහා ඔබතුමාලා මැදිහත් වෙන්න. ඔබතුමාලා දන්නවා අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට කිසිම ජාතිවාදයක් ආගම්වාදයක් උස්සගෙන යන ව්‍යාපාරයක් නෙමෙයි. මේ එහා පැත්තේ අද ඉන්න සහ අද ඉන්න බැරි වෙච්ච බොහෝ මුස්ලිම් කියා ගන්න බොහෝ ඇමතිවරු මුස්ලිම් ජනතාවට වැඩිම පහර ගාපු හැම ආණ්ඩුවකම කැබිනට් ඇමතිකම් දරලා තියෙනවා. මෙතනක් තියෙනවා දැනුත් මේ සැරේත් ඉන්නවා. අපේ කවදාවත් අපි ඡන්ද බලාගෙන දේශ ජාතිවාදයේ ආගම්වාදයේ කරපු පක්ෂයක් නෙමෙයි. ඒ නිසා අපේ පක්ෂේ ඉන්න ඉතාමත්ම වටිනා අපි ඉතාමත්ම අගය කරන අපේ නායිකාවක් තමයි සරෝජ පොරාජ් මැතිණිය කියන්නේ. දැන් අපි මැරලා ඉපදුන්නේ නැහැ. අපි දන්නේ නැද්ද මේ මුස්ලිම් දෙමළ කියාගෙන සිංහල කියාගෙන ආපු ඇමතිවරු පල්ලි ඇතුලේ දේශපාලන කරපිදී අපි දන්නේ නැහැ. අපි බබා. අපි දන්නවා. මම ඉල්ලා සිටින කැමති අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් තරුණ දරුවන්ගෙන් තරුණ පරම්පරාවෙන් කරුණා කරලා මේ රට අපි ඔක්කොටම එකතු වෙලා ඉන්න පුළුවන් නම් ලොකුයි මේ රට. අපි ඔක්කොටම අපේ ආගම දහම සංස්කෘතිය භුක්ති විඳින තරම් ලොකුයි මේ රට. නිසා කරුණා කරලා මේ පරාජික වෙච්ච දේශපාලන චරිත නිවලින් අපේ ලස්සන භූමිය තවත් මේව කරන්න දෙන්න එපා. ඕගොල්ලන්ගේ ලස්සන අනාගතය මේගොල්ලන්ට ඡන්ද වෙනුවෙන් ගසා ගන්න දෙන්න එපා කියන ඉල්ලීම තේරුම් අරගෙන කටයුතු කරන ඉල්ලා සිටිමින් මගේ අදහස දැකීම අවසන් කරන බොහොම ස්තුතියි.